ඉතින් අද මම මේ කතා කරන්න හිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මේ වෙනකොට මූණ පාලා තියෙන ගැටලු සම්බන්ධයෙන් තමයි මම මේ කතා කරන්න හැදුවේ. විශේෂයෙන්ම විපක්ෂයේ සියලුම කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිප් ඇතුළු සියලුම විපක්ෂයේ ඉන්න කණ්ඩායම් ටික පැති වලට බෙදිලා සුන්බුන් එකතු කරන විපක්ෂයක් වුණොත් මේ දේශපාලන ගමන බොහොම භයානකයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැඩිපුරම කතා කරපු පක්ෂයක් තමයි මේ දැන් ආණ්ඩු බලය අරගෙන තින්නේ. ඒක ශාස්ත්‍රවාදී කල්ලියක් බව මුළු ඔක්කොම දන්නවා. ශාස්ත්‍රවාදී කල්ලි දෙකක් තමයි බිහි වෙලා තිබ්බේ ලංකාවේ LTT සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ශාස්ත්‍රවාදී කණ්ඩායම් කොහොම හරි මොන ක්‍රමයකින් හරි අවදි වුණා. ඒක අපේ අභාග්‍යයක් ඒක. ඉතින් දැන් කොහොම හරි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන රාමුව පිට පැනලා මේක ඒකාධිපති රාමුවක් දක්වා යන ගමන්පතයක් තමයි තියෙන්නේ. මොකද ආණ්ඩු පක්ෂයෙන් එන සෑම පණිවිඩයක්ම එන්නේ මොකද්ද? අවුරුදු 20 25ක් 30 රජ කරන්න තමයි මේක ඉන්නේ. මේක ඒකාධිපති උම්මාදයක් ඔළුවේ තියාගෙන තමයි මේ ගමන යන්නේ. කිසිම දෙයක් කරගන්න බැරි වුණාට, වී ගොවියාගේ ප්‍රශ්නේ විසඳන්න බැරි වුණාට, ඩෙන්ගු වලට ප්‍රශ්නේ විසඳන්න බැරි වුණාට, රටේ තියෙන සියලු මාරක්ෂකංශ ගත්තාම සෑම දෙයක්ම විනාශයට යද්දී ඒ කිසිම දෙයක් ගැන ඇහැ කරලා බලන්නේ නැතුව මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අයින් කළා මේ ඒකාධිපති පාලනයකට යන්න තමයි මේ ආණ්ඩුව මෙයා ගන්න. ඉතින් මේකට අනිවාර්යයෙන්ම මේ විපක්ෂයේ ඉන්න සියලුම කණ්ඩායම් ලහියේ එකතු වෙන්න ඕන. එකතු වෙලා මොනවා කරත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණොත් අපිට රටක් නැහැ. අපේ දරුවන්ට රටක් නැහැ. ඒකින්ද මේ විපක්ෂ නායක ප්‍රමුඛත්වයේ අරගෙන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ගමන්පතේ හොඳයි. ඒක නිසා මේ සියලුම කණ්ඩායම් එකතු කරගෙන විපක්ෂය මහා බලවේගයක් නිර්මාණය කළ ජාත්‍යන්තරය හරහා මේ පණිවිඩය ගෙනහිල්ලා හරි කමෙන්නේ මේ ඒකාධිපති මානසිකත්වයෙන් මේ රජය මේ රට බේර ගන්න ඕන. මේ රට බේර ගන්න නම් එක කුඩා කණ්ඩායම් තැන් වලට ගිහිල්ලා ශක්තිය නැති කණ්ඩායමක් වෙලා හරියන්නේ නැහැ. ඒකින්ද මොනම දේ කරත් විපක්ෂයේ තේරුම් ගන්න ඕන, විපක්ෂයේ කණ්ඩායම් තේරුම් ගන්න ඕන. මේ යන ගමන ගියොත් දිගින් දිගටම අද වෙන්න විනාශේ තේරෙනවනේ. විවිධාකාර වලින් විදිහට මහා ලොකු තනතුරු වල හිටපු මිනිස්සු සිය දිවි හානි කරගන්නවා, බලනහර කපාගෙන මැරෙනවා. ඒ වගේ මහා ලොකු විනාශයක් දැන් අත ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද ඔක්කොම මේකට ඇකිලිලා හරියන්නේ නැහැ. ඇකිලිලා හරියන්නේ මේක සම්පූර්ණයෙන්ම පරාජය කරන්න ඕන, බලවේගයක් නිර්මාණය කරන්න ඕන. එහෙනම් විපක්ෂයේ ඉන්න සියලුම කණ්ඩායම් පැති වලට තමුන්ගේ එක වාසි තකා මම ලොක්කා වෙන්න ඕන, මම ජනාධිපති වෙන්න ඕන කතන්දර වැඩක් නැහැ. රටක් විදියට ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට ගරු කරන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැති කාටවත් මේ රටේ පාලනය ඒ විදිය ගෙනියන්න බෑ. මහින්ද රාජපක්ෂලත් උනේ ඒක. මහින්ද රාජපක්ෂත් මැරෙනකන් ජනාධිපති ඉන්න එයා ව්‍යවස්ථාව හදාගත්තේ. ඒ ව්‍යවස්ථාව හදාගත්ත එකේ ප්‍රතිඵලය මොකද උනේ? මහින්ද රාජපක්ෂට වේලපහෙම දුවන්න වුණා. නැත්තම් ඉතිහාසයේ පොත්වල නම ලියන නමක් නෙවෙයි මහින්ද රාජපක්ෂ කියන නම. අද මොකද උනේ? අද මහින්ද රාජපක්ෂට උන් හිටිදැන් නැති වුණා. ඒ උනේ ඒකාධිපති ගමනකට චේන්ජ් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය කෙසේ පැත්තකට තියලා ඒකාධිපති උමතුව ඔළුවට ගහලා ඒකේ සැරිසරන්න ගත්තේ නැහැ මහින්ද රාජපක්ෂට මේ කල ගියේ. ඒක නිසා මේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මේ චෞර කණ්ඩායම ඒකාධිපති ව්‍යුහයක තමයි ජීවත් වෙන්නේ. ඒකාධිපති මානසිකත්වයේ තියෙන කතා කරන මැති ඇමතිවරු කතා කරන දේවල් ගත්තට පස්සේ තනිකරම ඒකාධිපති ක්‍රමයක් තියෙන්නේ. අවුරුදු 20ක් 25ක් මේක හොල්ලන්න බෑ, යන්න බෑ. ඒ සුකිරිත්තක් නෑ. ලෝකේ දැන් දියුණු වෙලා තියෙන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට සම අයිතීන් තියෙන්න ඕන. තමුන්ගේ මතේම හරි කියලා එහෙම කතාවක් නෑ.
අනුන්ගේ මතයට සවන් දීලා හොඳ දේ අරගෙන ඉදිරියට ගමන් කරන්න තමයි තියෙන්නේ. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේක බලය අල්ලගත්තා. අල්ලගෙන කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. මුකුත් නැහැ. ඒකාධිපති ව්‍යුහයෙන් මම තමයි රජා. දැන් තමයි ඔන්න නියම රජ්ජුරුව බිහි වෙලා තියෙන්නේ. ඒකින්ද නැවත වතාවක් කියනවා විපක්ෂය මහා පරිමාණයෙන් මේ ප්‍රශ්න පත්‍රයේ තේරුම් අරගෙන ක්‍රියා කළ යුතුයි. නැත්තම් විපක්ෂයටත් මේ රටටත් අබ සරණයි කියලා තමයි කියන්න තියෙන්නේ.